හොඳයි සූදානම් දෙවන තරගය ආරම්භ කරන්න ඉතාමත් හොඳ උණුසුම් තරගයක් වේවි. නාතන්ඩිය ජනාධිපතිය සමගින් උඩවලව රේවත මධ්‍ය විද්‍යාලය අතර තරගය ඉතාමත් උණුසුම් තරගයක් වේවි. අනිවාර්යයෙන්ම වෙන්න ප්‍රථම පන්දු පිරිනැමීම උඩවලවෙන් රේවත මධ්‍ය විද්‍යාලයේ පන්දු යොමු කිරීම. එවර දැල තුලටයි පන්දු පිරිනැමීම ක්‍රියාත්මක වන්නේ. ලකුණක් ලැබෙනවා දැන් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලයට තමන්ගේ ප්‍රථම ලකුණු තත් ලකුණු 1.0ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 1.0ක් ලෙස මෙන්න නැවත සූදානම් නාතන්ඩිය ජනාධිපතියෙන් පන්දු පිරිනමන්නට. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම ඒවර නම් තමන්ගේ අවකාශයට පැමිණි පන්දුවට හරවා එල්ල කරන්නට ගිය පහර දැල තුලටයි ප්‍රහාරය දිහත් වන්නේ. ලකුණක් ලැබෙන්නේ නැවතත් උඩවලව රේවත විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට. ලකුණු තත්ත්වයේ ලකුණු 1-1ක් ලෙසින් සම ලකුණු සටහන් වීමක්. ලකුණු 1 සූදානම් වෙන්න නැවතත්. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම උස පන්දු ප්‍රහාරකයාගේ නෙවර හරිකාව සාර්ථක පන්දු පහරක් දියත් කළත් ගොඩ ගැනුණු පන්දු නැවත හරවා එල්ල කරන ලද පහර ක්‍රීඩා පිටි තුලයි පසුපස කලාපය තුල පන්දුව පතිත වදී ලකුණ නැවතත් නාතන්ඩියට ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වයේ ලකුණු 2-1ක් ලෙසයි සටහන් වන්නේ. නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමෙන් දැන් අංක 18 පන්දු යොමු කිරීමේ අවස්ථාව. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුමේවර හරවා එල්ල කරන ලද පහර නිදහස් පහරක් ලෙස දියත් කරද්දී දැන් ඒ වාසිය නාතන්ඩියට හිමිව තිබුණත් නැවත නිදහස් යොමුවක් සිදු කරනවා. කණ්ඩායම් දෙකෙන්ම නිදහස් යොමු දියත් වන ආකාරයක්. ඒවර පසුපස කලාපෙන් කොට ගැනීම සැකසුම උස පන්දු ක්‍රීඩිකාව උත්සාහ කළත් හැකියාවක් නැහැ. දැල ආසන්නයට තමයි පන්දු සැකැස්ම ක්‍රියාත්මක වන්නේ. මම හිතන්නේ ප්‍රහාරක ක්‍රීඩිකාව යම් උත්සාහයක් ගත්තත් ඒවර ඒ සාර්ථක වන්නේ නැහැ. ලකුණු තත්ත්වයේ ලකුණු 3-1 ලකුණු 3-1 ලෙසින් සූදානම් අංක 18 සුපුරුදු රිද්මෙන් සාර්ථක පන්දු පිරිනැමීමක්. දැලේ ඉහළ පටියේ රැඳුණු පන්දුවක් වුවත් මම හිතන්නේ ප්‍රතිවාදී පිටිය වෙතට නිවැරදිව යොමු පන්දුව කොට ගනිමින් දැන් ඒවරත් සාර්ථකයි. දැලෙහි ඉහළ පටියට එල්ල කළ පහර දැල්ලෙන් දැවටි ක්‍රීඩා පිටිය තුල උඩවලව රේවත ක්‍රීඩා පිටිය තුල පතිතවදී ලකුණු තත්ත්වයේ ලකුණු 4-1 ලකුණු 4-1 මෙන්න ජනාධිපතිය නැවතත් සාර්ථක පන්දු පිරිනැමීමක්. ඒවර පන්දු ලබා ගැනීම තරම් සාර්ථක වන්නේ නැහැ. මම හිතන්නේ මීට වඩා හොඳ තරගයක් උඩවලව රේවත විද්‍යාලය ලබා දිය යුතුයි. අද තරගමාලාවේ වුන් ක්‍රීඩා කරපු විලාසයත් එක්ක රේවතට හැකියාව තිබෙනවා මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්නට. මෙන්න නැවත සාර්ථක පන්දු පිරිනැමීමක් නොවේ. ඊවර නම් පිටින් නිවතයි පන්දුව පතිත වන්නේ. ඒ අවසරයෙන් තවත් එක් ලකුණක් Tamanගේ ලකුණු සටහනට නැතම් රේවතේ ලකුණු සටහනට එක්වන ආකාරයක් දැක ගන්න තිබුණා. ලකුණු තත්ත්වයේ ලකුණු 2-4ක් ලෙස 2-5ක් ලෙසයි ප්‍රධාන ලකුණු සටහන් පුරුදිසන්. මෙන්න නැවතත් ප්‍රහාරය ක්‍රීඩා පිටියෙන් නිවත ඒ තුන්වන ලකුණ ලැබෙන්නේ 3-5යි දැන් ලකුණු තත්ත්වය. රේවතේ ලකුණු 3යි ලකුණු 5යි නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සූදානම් රේවතෙන් පන්දු පිරිනමන්න. මෙන්න රේවත මධ්‍ය විද්‍යාලයේ පන්දු පිරිනැමීම සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම දැල ආසන්නෙන් ස්ථානගත කිරීමකට ගත උත්සාහයක් පහසුවෙන් ලකුණක් බවට පත් වෙනවා. හිතන්නේ මේ ස්ථානගත කිරීම තුලමයි ප්‍රතිවාදී රේවත ක්‍රීඩිකාවන්ට පන්දු නිසියාකාරව හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ. ලකුණු තත්ත්වයේ ලකුණු 6-3 ලකුණු 3 ඒවර පන්දුවට සිව්වරක් පහර දීමක් සිව්වරක් ස්පර්ශයක් සටහන් වනවා. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 4-6 ලකුණු 6ක් ලෙසින් සූදානම් යොමු කරන්නට උඩවල රේවත විද්‍යාලීය පන්දු පිරිනැමීම. මෙන්න නැවතත් පන්දු පිරිනැමීමට සූදානම් රේවතෙන් URCC පන්දු පිරිනැමීම සාර්ථක යොමු කිරීමක් ලබාගත් පන්දු සැකැස්ම පසුපස කලාපෙන් නිල්පීම ලබා ගැනීම නිලකල පහර ස්ථානගත කරන්නටයි උත්සාහ කළේ. නමුත් නිවැරදිව හඳුනාගත්තා ජනාධිපති ක්‍රීඩිකාවන්. ඒ පන්දුව නිවැරදිව හඳුනා ගනිමින් එල්ල කළ පහර ලකුණක් බවට පත් වෙනවා. දැන් ලකුණු සටහන ලකුණු 7-4 ලකුණු 7-4 ජනාධිපති ලකුණු 7යි උඩවලව ලකුණු 4යි. නැවත සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සමගින් නිදහසේ යොමු කිරීම
ප්‍රහාරය දැලෙහි දැවටෙන පන්දුවක් ලකුණක් බවට පත්වනවා. දැන් ලකුණු තත්ත්වය ලකුණු 5යි 7ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 7යි ජනාධිපති, ලකුණු 5යි රේවතේ, ලකුණු 2ක පරතරයක් තමයි දැන් ක්‍රියාත්මක වන්නේ. රේවත අපේ කෙල්ලෝ ගැම්මක් කියලා ශකිලා හතුරුසිංහ ශකිලා මතක් කරලා දෙනවා. ශකිලා හතුරුසිංහ ශකිලාගේ ඒ සුබ පැතුමත් එක්ක අපි යමු තරගය වෙතට. අනගි පන්දු 5 ගොඩ ගැනීම ඒවර දැල වෙතට යොමු සිදුවන්නේ. අවසරයෙන් ලකුණ නැවතත් උඩවල රේවත විද්‍යාලීය කණ්ඩායමට රේවතේ ලකුණු 6යි ලකුණු 7යි ජනාධිපති එක් ලකුණක් දක්වා ලකුණු පරතරය අවම කරගන්න සමත් තිබුණා රේවත ක්‍රීඩිකාවන්. දැන් මෙන්න සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම පසුපස කලාපයට එල්ල කළ පහර ගොඩ ගැනීමට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. ලකුණක් ලැබෙනවා නැවතත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වය ලකුණු 8යි 6යි. අපි තුන්න ආවා හොදේ ගෝමයි කියලා දාලා තිනවා. තරිදු මහේෂ් හායි බ්‍රදර් තරිදු මහේෂ් ලයිව් එකත් එක්ක එකතු ලයින් අපි ආදරණීය හිතවත අපි ආදරෙන් එකතු කරගන්න බ්‍රදර් තරිදු. ආව මේ වෙලාවේදී ඒ වගේමයි ෂෙහාන් ඩි සිල්වා. ඔයාවත් අපි ආදරෙන් එකහසු කරගන්න ඕනේ. ඉතින් අපි පොතුපිටියට ඇවිල්ලා ඉන්නේ ෂෙහාන්. අද පොතුපිටිය මහාවිද්‍යාලයේ පැවැත්වෙන වයස අවුරුදු 16න් 15 වොලිබෝල් තරගමාලාව 16න් 15 බාලිකා වොලිබෝල් තරගමාලාවේ දෙවන අවසන් පූර්ව තරගය නැත්නම් දෙවෙනි සෙමි ෆයිනල් මැච් එක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ පස්සේ තර්ඩ් ප්ලේස් මැච් එකයි ෆයිනල් මැච් එකයි තමයි තියෙන්නේ. ඉතින් ෂෙහාන් පොඩි දුරයි නේද තියෙන්නේ. ඉතින් වස්කඩුව හරිය ඉඳලා මෙතනට නේද එනව නම් පුංචි වෙලාවයි යන්නේ. එන්න මේ පැත්තට කියලා මතක් කරනවා. රේවත ගර්ල්ස් ජය වේවා කියලා KSK හේරතොන්න සුපතුම එක් කරලා තියෙන වෙලාව. ලකුණු තත් ලකුණු 7යි රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම ලකුණු 8යි. ජනාධිපති ලකුණක වෙනස තියෙන්නේ රේවත එක් ලකුණක් පමණයි පිටුපසින් සිටින්නේ. සාර්ථක යොමු කිරීම ලබාගත් පන්දුව සැකසුම අරවායල කළ පහර දැලෙහි මතට 8යි 8ක් ලෙසින් සම ලකුණු සටහන් වීමක් දැන් කණ්ඩායම් දෙකම. රේවතේ ලකුණු 8යි ජනාධිපති ලකුණු 8යි සම ලකුණු සටහන් වන්නේ කවුරුන් අවසන් මහා තරගයට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග සටන් වදී විට තුන්වන ස්ථානයේ සමග තුන්වෙනි ස්ථානය වෙනුවෙන් ජනාධිපති සමග සටන් වදී බලමු. ජනාධිපති බාලිකා ජනාධිපති විද්‍යාලය සහ ජනාධිපති A සහ B යම් හේකින් තුන්වෙනි ස්ථානයට තරඟ කරාවිද එව නැත්නම් රේවතේ සහ ජනාධිපති B කණ්ඩායම තරඟ කරාවිද බලමු. සූදානම් ජනාධිපතියට ජය වේවා කියලා කියන්නේ රුක්ලාන්ති චතුරිකාව නෙමෙයි රුක්ලාන්ති චතුරිකාගේ සුබතුමත් එක්ක අපි එක් වෙනවා තරගයේ වෙතට නැවතත් අරවාය යොමු කරන ලද පන්දු පහස්වෙනි ස්ථානගත කරන්නේ ලකුණක් ලැබෙනවා. දැන් නැවතත් රේවත මත විද්‍යාලීය කණ්ඩායමට රේවතේ ලකුණු 10යි ලකුණු 8යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම 10යි 8යි මෙන්න සූදානම් නැවතත් නාතන් ඩීටේරෙහිව සාර්ථක පන්දු යොමු කිරීම ප්‍රහාරය පසුපස කලාපෙන් ගොඩගත් පන්දු නැවතත් සැකසුමක් නිදහස් යොමුවක් වේවි. ඒවර නම් මන අවබෝධයයි ආසන්නතම ක්‍රීඩිකාව පන්දුව නිසියාකාරව පාලනය කරන්න උත්සාහ කළත් අනෙක් ක්‍රීඩිකාව අනවබෝධය තුල පන්දුව රත් ගන්නවා. අනුන්ගේ වැඩවලට හොට දාන්න ගිහිල්ලා තමයි වැඩේ වරදින්නේ. හොඳයි යොමු තරගයේ වෙතට ලකුණු තත්ත්වය ලකුණු 9යි 10යි ලකුණු 9යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු 10යි රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සූදානම්. සාර්ථක පන්දු යොමු කිරීමක් ඒවර ලබාගත් පන්දුව සැකසුම අරවායල කරන ලද පහර ප්‍රබල ප්‍රහාරයක් ද කරන්නේ පැතුම් රේඛාවෙන් ඒවතටයි පන්දුව යොමු සිදුවන්නේ. වැළැක්වීමට ගත් උත්සාහය පන්දුව ගොඩ ගැනීමට ගත් උත්සාහය මේ කිසිවක් සාර්ථක වන්නේ නැහැ. රේවතට ජය තිලිනි ඉෂාරා ඉන්නවා ලයිව් එකකට තිලිනි ඉෂාරා මතක් කරලා දිනවා රේවතට ජය කියලා ඔන්න ඉතින් සූදානම් වෙන නැවතත් පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ඒවරක් පැති රේඛාව මතයි පන්දුව පතිතවන්නේ අවසරයෙන් ලකුණ නැවතත් රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 12යි රේවතේ ලකුණු 9යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සූදානම් රේවතෙන් පන්දු පිරිනමන්නට ලකුණු 3ක පරතරයක් සහිතව රේවත මධ්‍ය විද්‍යාලයේ මේ ප්‍රථම වටේ ක්‍රියාත්මක වන්නේ යාළුවනි. ඉතින් වොලිබෝල් ක්‍රීඩාව ඊතරම්ම අවිනිශ්චිතයි. වොලිබෝල් ක්‍රීඩාව පමණක් නෙවෙයි සමස්ත ක්‍රීඩාවම ඊතරම්ම අවිනිශ්චිතයි. කවුරුන් අවසාන මොහොතේ කුමක් වේවිද කියන කාරණාව ඒ සමග කෙටි වේගයක් ලබා ගන්නවා. දැන් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමේ පුහුණුකාරවරයා ප්‍රථම කෙටි වේගය ලබා ගන්නවා. උත්සාහ කරනවා මේ කෙටි වේගය තුල
ප්‍රතිවාදී රේවත මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩකයන්ගේ මේ ගමන් මගේ වේගය බොහෝ විට අඩාල කරන්න යම් උත්සාහයක් ඇති උතුරගේ ශක්තිය බලමු හැකියාවක් ලැබෙවිද කියලා සාර්ථක කරගන්න හොඳයි සූදානම්. හොඳයි ටීවී එකෙන් අනුතුරු දැන් තප්පර 30ක ටීවී එකේ නිමාවත් සමග කණ්ඩායම් දෙක ක්‍රීඩා පිට කැඳවා තිබෙනවා සූදානම් පන්දු පිරිනමන්නට දැන් නැවතත් රේවත මධ්‍ය විද්‍යාලයේ පන්දු යොමු කිරීමේ අවස්ථාව. ඒවර ටීවී එකේ වාසියාත්මක ආකාරයක් තමයි අපිට දැකගන්න තිබෙන්නේ. මොකද ඉතා හොඳින් සිදු කරමින් සිටි පන්දු පිරිනැමීම ඒ වැලකී යාමක් නැත්නම් ඛණ්ඩනය වීම නිසා තමයි මම හිතන්නේ අවස්ථාව හිමි. හොඳයි යොමුමු නැවතත්. සූදානම් මෙන්න පන්දු පිරිනැමීම. සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම. ඒවර ප්‍රබල පන්දු පහරක් වැලකීමේ වැඩි ක්‍රීඩා පිටිය තුලයි පැරෙන්නෙල්ල කළ පහරක් කිව්වොත් නිවැරදි. ලකුණ නැවතත් රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට 13යි 10යි. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම. අයිබෝන් ඒ සැනින් ටීවී ඉන්නවා ලයිව් එකත් එක්ක ඒ සැනින් අපි ආදරණීය හිතවත් අපි ආදරයෙන් එක්කාසු කර ගන්න අපරාධ ඔයා මේ වෙලාවේදී සැනින් ටීවී අපි ආදරණීය සහෘදයා ආදරය කියන ගමන් අපි යොමු වෙනවා තරගයේ වෙතට. දැන් අද අපි ඉන්නේ පොතුපිටිය මහාවිද්‍යාලීය ක්‍රීඩා පිටිය තුල මේ පොතුපිටිය සිංහ ක්‍රීඩා සමාජය 3 වන වරට සංවිධානය කරන ලබන ආරාධිත පාසල එහෙම නැත්නම් දිවට විවෘත වයස අවුරුදු 16න් 15 වොලිබෝල් තරගමාලාව මීට පෙර මේක ආරාධිත පාසල් ලෙස කණ්ඩායම් 8ක් පමණක් ගෙනල්ලා කරපුලා තිබුණා. හැබැයි මෙවර විවෘත තරගමාලාවක් විදිහට වුන් කණ්ඩායම් 22ක් බලාපොරොත්තු වුණා. එයින් කණ්ඩායම් 14ක් පමණයි තරගමාලාවත් එක්ක එක්කාසු වෙයි. ඉතින් මේ කණ්ඩායම් අතර පැවති තරගයේ අවසන් සෙමි ෆයිනල් මැච් එකේ නැත්නම් අවසන් පූර්ව තරගය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. බලමු. 11යි 14යි ලකුණු තත්. ලකුණු 11යි ලකුණු 14යි. ලබාගත් පන්දු සැකසුම. ඒ හරවයිල කරන පහර පසුපස කලාපෙන් කොට ගැනීම සමගින් නැවත නිදහස් යොමු කරද. ප්‍රබල පහරක්. පැති රේඛාව මත පන්දුව ක්‍රීඩා පිටි තුලයි පසුවන්නේ. ලකුණක් ලැබෙනවා දැන් නැවතත්. ඒවර පහසුවෙන් ස්ථානගත කිරීම. ලකුණ නැවතත් රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම ලකුණු 15යි 12යි. ලකුණු 3ක පරතරයක් තමයි තවමත් මේ ක්‍රියාත්මක වන්නේ. ලකුණු 3ක් තමයි පරතරයේ විදියට පවතින්නේ. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම් ප්‍රහාරය. ඒවර පසුපස කලාපෙන් ගොඩගත් පන්දුව නැවත නිදහසේ යොමු කරද්දී ක්‍රීඩා පිටියේ නිවතයි පන්දුව පතිත වන්නේ අවසරෙන්. ලකුණ නැවතත් නාතන්ඩියේ ජනාධිපතියට. දොළහයි 15යි ලකුණු තත්ත්වය. ලකුණු 12යි ලකුණු 15යි. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබාගත් පන්දුව සැකසුම. ඒවර නිදහසේ යොමු කිරීමක් නැවතත් ඔන්න ක්‍රීඩා පිටිය තුල අමුත්සාය පසුපස කලාපයෙන් නිල්පීම ලබා ගන්න මෙලෙලද පරාණකි පන්දු කොට ගැනීමක් සමගින් නැවතත් හරවායල ගන්නද පහරට පහර දියත් වදී පන්දු කොට ගැනීම නැවතත් නිදහසේ යොමු කරනවා අයවර රේවත විද්‍යාලීය ක්‍රීඩිකාව URCC. ඒවර සාර්ථක වන්නේ නැහැ. දැල තුලටයි ප්‍රහාරය දියත් වන්නේ අවසරයෙන්. ලකුණක් හිමනවා දැන් නැවතත් සූදානම්. මෙන්න නැවත පන්දු පිරිනැමීම රේවත මධ්‍ය විද්‍යාලයට එරෙහි මාතණ්ඩියේ ජනාධිපති පන්දු පිරිනැමීම. ඒ සමග කෙටි වේගයක් ලබා ගන්නවා ලකුණු තත්ත්වයේ ලකුණු
14යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු 15යි. හොඳයි තප්පර 30ක ගෙඩි විවේකයේ නිමාව සමගින් කණ්ඩායම් දෙක නැවත ක්‍රීඩා පිටට කැඳවා තිබෙනවා. සූදානම් ලකුණු තත් ලකුණු 14යි 15ක් ලෙසින් පන්දු පිරිනමන්නට සූදානම්. නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම් අංක 19 ක්‍රීඩිකාවගේ පන්දු පිරිනැමීමේ අවස්ථාවේ සූදානම් පන්දු පිරිනමන්නට වෙන ප්‍රධාන විනිසුරු ලසන්තගේ අවසරයේ සමග ඇට හැකියාවක් තිබෙනවා පන්දු පිරිනමන්න වෙන නැවතත්. සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සමගින් නැවතත් පසුපස කලාපෙන් ඉල්පීම ලබා ගනිමින් ගොඩගත් පන්දුව සැකසුම පෙර පරිදිමයි ස්ථානගත කරන්නට උත්සාහය වැඩි වාසිය රේවතයට තිබුණු මොහොතක් එසේත් පන්දු සකසන්නීය පන්දුව පාලනයකින් තොරව සිදු කළ පන්දු සැකැස්මක් තුළ ලකුණ නැවතත් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට 15යි 15. කණ්ඩායම් දෙක සම ලකුණු සටහන් වීම 15යි 15ක් ලෙසින් මෙන්න දැන් නැවතත් සූදානම් පන්දු පිරිනමන්නට. ඒවර ප්‍රහාරය වරදක් බවයි විනිසුරු සටහන. ලකුණ ලැබෙන්නේ නැවතත් උඩවලව රේවත කණ්ඩායම ලකුණු තත්ත්වයේ ලකුණු 16යි 15යි. ලකුණු 16යි ලකුණු 15යි. ඒවර පහසු ස්ථානගත කිරීමක් පහසුවෙන් ලබා ගන්නා වූ ලකුණු. දල තුලටයි පන්දු පිරිනැමීම ක්‍රියාත්මක වන්නේ අවසරයෙන් 16යි 16යි සම ලකුණු සටහනනවා. රේවත අපේ ඉස්කෝලේ අපේ ළමයි ආදරේ ජය වේවා කියලා කේස්කේ හේරත් මතක් කරලා තින වෙලාවේ රේවතින් සූදානම් පන්දු පිරිනමන්නට වෙන 17යි 16ක් ලෙසින් සාත පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම නිදහසේ යොමු කරද්දී යම් උත්සාහයක් එල්බීම ලබා ගැනීමෙන් කැපිට් ප්‍රහාරය 18 වන ලකුණ බවට පත් වෙනවා. 18යි 16යි ලකුණු තත්ත්වය 18යි 16යි. ඒවර පිරිනමන පන්දු දැලේ හේතුලට ලකුණු තත්ත්වය ලකුණු 17යි 17යි. ඒවර සාර්ථකයි. තනි වැලක්වීම නතු කර ගන්නවා ක්‍රීඩිකාව. ලකුණු තත්ත්වයේ ලකුණු 18යි 18ක් ලෙසයි සටහන් වන්නේ දැන් මේ වන විට කණ්ඩායම් දෙකේ ලකුණු සටහන. නාතන්ඩිය ජනාධිපති ලකුණු 18යි ලකුණු 18යි. රේවත මහාවිද්‍යාලය මද මහාවිද්‍යාලීය කණ්ඩායම. ඒවරත් ලකුණ හිමිවන්නේ නාතන්ඩිය ජනාධිපතියට. ලකුණු තත්ත්වයේ ලකුණු 19යි 18යි ලකුණු සටහන. 19යි 18යි. ලකුණු තත්ත්වයේ ලකුණු 19යි 19යි. මිනිසු දනම් සාර්ථක පන්දු යොමු කිරීම. අනුෂ කන්නංගර ඉන්නවා රේවතට අපේ ජය වේවා කියලා මතක් කරලා තියෙන වෙලාව ලකුණු තත්ත්වයේ ලකුණු 20යි 19යි. ලකුණු 20යි නාතන්ඩිය ජනාධිපතිය 19යි උඩවලව රේවත විද්‍යාලීය කණ්ඩායම රේවත මාධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සූදානම් වෙන දැන් නැවතත් පන්දු පිරිනමන්නට. සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම
එතරම් සාර්ථක වන්නේ නැහැ. 21 වන ලකුණ ලැබෙන්නේ 21යි 19යි. දැන් ලකුණු සටහන. ලකුණු 21යි 19යි. ලකුණු තත්ත්වය ලකුණු 22යි 19යි. රේවතට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් මේ වන විට නාතන්‍ය ජනාධිපති විද්‍යාලයේ කණ්ඩායම ජනාධිපති 22යි 19ක් ලෙසින් සූදානම්. ආයිබෝන් යාළුවා අනුර මාරසිංහ අපි ආදරණ හිතොත් අයින්නවා ලයිව් එකත් එක්ක අපි ආදරෙන් එකතු කර ගන්න මේ වෙලාවේදී ආදරේ බ්‍රදර්. හොඳයි කෙටි වේගයෙන් අනතුරු නැවත කණ්ඩායම් දෙක ක්‍රීඩා පිටියට කැඳවා තිබෙනවා ලකුණු තත්ත්වය ලකුණු 22යි 19ක් ලෙසයි සඳහන් වන්නේ මේ වන විට. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීමේ තරම් සාර්ථක නොවුණත් නිදහස් යොමු කළ පන්දුව ඕනසුන් රැලියක් ක්‍රියාත්මක වනවා. අර මාරසිංහ අපේ ආදරණීය සහෘදයවත් ආදරෙන් මතක් කරන කමන් යමුෙමු 20 වෙනි ලකුණ 20යි 22යි. දැන් රේවත ලකුණු 20යි. නාතන්ඩිය ජනාධිපතිය ලකුණු 22යි. වයස අවුරුදු 16න් 15 බාලිකා වොලිබෝල් තරගමාලාවේ අවසන් සෙමිෆයිනල් මැච් එකේ නැත්නම් අවසන් පූර්ව තරගය. විසිතුනයි 20යි දැන් ලකුණු තත්ත්වයේ සමගින් ක්‍රීඩක ආදේශනයක් ලබා ගන්නවා. ඔඩවල රේවත විද්‍යාලීය කණ්ඩායම යම් උත්සාහයක් අවසන් මොහොතේදී පවා මේ කෙටි විවේක ආදේශනත් එක්ක වුණු උත්සාහ කරනවා තරගයට යම් බාධාවක් කරන්න අපි මෙමු තරගයට 23යි 20යි ලකුණු සටහන. සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සමගින් නැවතත් අර වයල කරන පහර කොට ගැනීම සාර්ථකයි. කෙසේදත් එවර හැකියාවක් නැහැ. 21 වන ලකුණු ලැබෙනවා 21යි 23යි ලකුණු තත්ත්වය 21යි 23යි. ඒවර 24 වන ලකුණයි. දැන් ප්‍රථම සෙට් පොයින්ට් අවස්ථාව 24යි 21ක් ලෙසින් නාතන්ඩිය ජනාධිපතිය ප්‍රථම සෙට් පොයින්ට් අවස්ථාවේ පසුවන මොහොත ඒවර ප්‍රහාර වැලැක්වීම මග හරින් ක්‍රීඩාපිටිය තුල පත්කවද්දී දැන් 22යි 24 වෙන සූදානම්. උඩවල රේවතින් පන්දු පිරිනමන්නට
අනගි පන්දු කොට ගැනීමක් උණුසුම් රැලියක් ක්‍රියාත්මක වන ආකාරයක් තමයි දැන් ගන්නට තිබෙන්නේ. මෙන්න නැවතත් සාර්ථක පන්දු පහරක් කොට ගැනීම සමගින් නැවතත් උත්සාහයක් ස්ථානගත කිරීම සාර්ථකයි. දීර්ඝ රැලියකින් අනතුරු 24යි. දැන් 25 වන ලකුණු ලැබෙනවා. 25යි 22ක් විදිහට ප්‍රථම වටේ ජයග්‍රහණය කරනවා. නාතඩිය ජනාධිපති ඒ කණ්ඩායම තම උණුසුම් තරගයක් ලබා දුන්නා කිව්වොත් නිවැරදි. මේ ඒ ක්‍රීඩිකාවන් තරගයේ පුරාවටම ඒ කණ්ඩායම වගේම නාතඩිය B තුන්වන ස්ථානයේ සඳහා තරගයේ වෙනුවෙන් සුදුසුකම් ලැබුව අනෙක් කණ්ඩායම. හොඳයි සූදානම් දැන් නැවතත් තරගය ආරම්භ කරන්නට මේ තරගයේ දෙවන වටය වෙනුවෙන් කණ්ඩායම් දෙක ක්‍රීඩා පිටට කැඳවා තිබෙන මොහොත ප්‍රථම වටය නාතන්ඩිය ජනාධිපතිය ජයග්‍රහණය කළා. මේ දෙවන වටය තුල මෙන්න අනගි පන්දු පහරක් උත්සාහයක් ක්‍රීඩා පිටේ තුලයි පන්දු පදිතවන්නේ අවසරයෙන් ප්‍රථම ලකුණු ලැබෙනවා. දැන් නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලය කණ්ඩායමට ලකුණු තත් ලකුණු 1.0යි ලකුණු 1යි ජනාධිපති ලකුණු 0යි උඩවලව රේවත මධ්‍ය විද්‍යාලය කණ්ඩායම නැවතත් සූදානම්. නාතන්ඩියෙන් පන්දු පිළිනැමීම සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සමගින් යම් උත්සාහයක් නිදහසේ යොමු කරන පන්දුව සැකස් ප්‍රහාරය වැළැක්වීම මගහරිමින් එල්ල කළ ලද පහර කොට ගැනීම සමගින් නැවත නිදහසේ යොමු කළ ලද පන්දුව සූදානම්. සැකසුම් පෙර පරිදිමයි ඒවර අනගි උත්සාහයක් නිදහසේ ප්‍රතිවාදී පිටට යොමු කරන පන්දුව මෙන්න නැවතත් සාර්ථකයි. ප්‍රබල පහරක් දිගු වේලාවකින් අනතුරු ප්‍රබල පහරක් දියත් කරනවා ඒවර නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාව. තා හොඳ ඉල්පීමක් ලබාගෙන එල්ල කළ ලද පහරක් මෙන්න නැවතත් පහරට පහර දියත් කරද්දී පන්දු කොට ගැනීම යහ සමානව දියත් කරන ආකාරයක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. නැවතත් සාර්ථකයි. පහසු ස්ථානගත කිරීමක් ලකුණ නැවතත්
රේවත මත විද්‍යාලය ක්‍රීඩිකාවන්ට එරෙහිව තමන්ගේ තුන්වන ලකුණයි ලබා ගන්න ලකුණු තත් ලකුණු 3යි 0යි ලකුණු තත් ලකුණු 3යි 0යි සුදානම් නැවතත් මෙන්න යොමු කිරීම පන්දු පිරිනැමීම නැවතත් ජනාධිපතියේ සාර්ථක පන්දු පිරිනැමීමක් ලබාගත් පන්දුව සැකසුම පෙර පරිදිම හරවායල කරන ලද පහර ගොඩ ගැනීම සමගින් නැවතත් බල පන්දු පහරක් අනවදී පන්දු ගොඩ ගැනීමක් එක හා සමානව ක්‍රියාත්මක වුණත් ඒවර සාර්ථක වන්නේ නැහැ ස්ථානගත කළ පන්දුවයි ක්‍රීඩා පිටිය තුල පත්කවන්නේ ලකුණු තත්ත්වය ලකුණු 4යි 5යි ලකුණු 4යි 5යි ඒවර පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටිය තුලයි පන්දුව පත්වන්නේ අවසරයෙන් ලකුණක් ලැබෙන්නේ නැවත රේවත ක්‍රීඩිකාවන් තමන්ගේ පිටිය තුල පන්දුව පතිත වීම තුල සාර්ථක යොමු කිරීමක් ලබාගත් පන්දුව සැකසුම ඒවර පන්දුව ක්‍රීඩා පිටිය තුල ස්පර්ශ වෙනවා සම්පූර්ණ පන්දුව ක්‍රීඩා පිටිය තුල වැදුණු පන්දුවක් ලෙස සැකසුම් කරනවා ලකුණක් කිව්වද නැවතත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට ලකුණු 5යි 1යි මෙන්න නැවත සාර්ථක පන්දු යොමු කිරීම ලබාගත් පන්දුව සැකසුම හරවායල කරන ලද පහර ගොඩ ගැනීම සමගින් නැවත නිදහසේ යොමු කරන ලද පන්දුව තමතද උණුසුම් රැලියක් ඒවර යම් උත්සාහයකට කියාවක් ලැබෙන්නේ නැහැ ලකුණ නැවතත් නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලීය කඩ ලකුණු තත් ලකුණු 6යි 1යි ලකුණු 6යි ලකුණු 1යි මෙන්න සුදානම් නැවතත් නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලීය පන්දු පිරිනමන අංක 17 ක්‍රීඩිකාවගේ පන්දු පිරිනැමීමේ අවස්ථාව සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම තරම් සාර්ථක වන්නේ නැහැ කෙසේත් ගොඩ ගැනෙනු පන්දුව දෙපසට දෝලනයක් වන මොහොතක නැවත කොට ගැනීමක් සිදු කරමින් සකසන ලද පන්දු මෙන්න නැවත සාර්ථකයි ඒවර ලකුණු තත්ත්වය ලකුණු 2යි 6ක් ලෙසින් සාර්ථක පන්දු පිරිනැමීම ඒවර ක්‍රීඩා පිටින් ඉවත යන පන්දුවක් ගොඩ ගන්නට ගත උත්සාහය ලකුණ නැවතත් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 7යි ජනාධිපති ලකුණු 2යි උඩවලව රේවත විද්‍යාලීය කණ්ඩායම නැවත සූදානම් ඒවරත් පන්දු පිරිනැමීම දැලෙහි දැවටීම ලකුණු ලැබෙන්නේ රේවත විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වය ලකුණු 3යි ලකුණු 7යි සූදානම් වෙන්න පන්දු පිරිනමන්න රේවතේ සාර්ථක පන්දු පිරිනැමීමක් නොවේ ඒවර සුනම්මි දණ්ඩ ස්පර්ශ වීමක් තුල ලකුණ නැවතත් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට එවර පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටියේ නිවතට ලකුණක් ලැබෙනවා නැවතත් රේවත විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 3යි රේවතේ ලකුණු 8යි ජනාධිපති විද්‍යාලය ලබාගත් පන්දුව නිදහස් යොමුවක්ද ස්ථානගත කිරීම කොට ගැනීම සමගින් නැවත සැකසුමක් ඒවර තලාසම්නෙන් යොමු කළ පන්දුව ලබා ගනිමින් නැවතත් මෙන්න ක්‍රීඩා පිටියේ නිවතට යොමුව සිදුවන්නේ ලකුණ නැවතත් රේවත විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වය ලකුණු
5යි 8යි ලකුණු සටහන. ලකුණු 5යි ලකුණු 8යි සාර්ථක පන්දු යොමු කිරීම. සාර්ථක පන්දු කොට ගැනීමක් සමගින් නැවත සැකසුමක් නිදහසේ යොමු කරන ලද පන්දුව වැඩි වාසිය ජනාධිපති ක්‍රීඩිකාවන්ට මෙන ඒවර පසුපස කලාපයෙන් කොටගත් පන්දු සැකසුම එල්ල කරන ලද පහර අනගි පන්දු කොට ගැනීම පසුපස කලාපයෙන් නැවත අනගි පන්දු කොට ගැනීම. ඒවර දිත්ව ස්පර්ශ ලකුණක් ලැබෙනවා දැන් නැවතත් රේවත මත විද්‍යාලයේ කණ්ඩායමට. ඒවර පන්දුව ක්‍රීඩා පිටින් ඉවතරයි. ලකුණ නැවතත් රේවත මත විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වයේ ලකුණු 7-9. රේවත මත විද්‍යාලීය කණ්ඩායම ලකුණු 7යි ලකුණු 9යි. ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම වෙන දැන් නැවත සූදානම් රේවතෙන් අංක 3 සාර්ථක පන්දු යොමු කිරීමක්. ප්‍රහාරය දියත් කළත් දැල තුනටයි පන්දුව පතිත වන්නේ. ඒවර ප්‍රහාරය ලකුණක් බවට පත්වනවා. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 9යි සම ලකුණු සටහන් වීම කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් තරග වදින ආකාරයක්. රේවත මත විද්‍යාලීය කණ්ඩායම ලකුණු 9යි ජනාධිපති විද්‍යාලයේ නාත්තන්ඩිය. ඒවර පසුපස කලාපයට එල්ල කරන ලද පහර අංක 3 ක්‍රීඩිකාව කොට ගන්නට ගත උත්සාහය ඒවර සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලැබෙනවා දැන් නැවතත් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට 10යි 9යි ලකුණු සටහන. ලකුණු 10යි ලකුණු 9යි. මෙන්න සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සමගින් සැකසුම අර වයල කරන පහර කොට ගැනීම සමගින් නැවත නිදහසේ යොමු කරාවිද. ඒවර අනගි ස්ථානගත කිරීමක්. ඒ 10 වන ලකුණ ලැබෙන්නේ දැන් 10යි ලකුණු තත්ත්වයේ ලකුණු 10යි 10ක් ලෙසින් සූදානම් කණ්ඩායම් දෙක ඉතා හොඳ තියුණු තරගයක් ක්‍රියාත්මක වන මොහොතක පන්දු පිරිනැමීම නැවතත් රේවත මත විද්‍යාලීය කණ්ඩායම. මෙන්න URCC පන්දු පිරිනැමීම සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම ඒවර නිදහසේ යොමු කරා. ක්‍රීඩා පිටිය තුළ පතිත වදී ලකුණක් බවට පත්වනවා. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 11යි 10යි. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම නිදහසේ යොමු කිරීමක් සමගින් නැවත සැකසුමක්. අනගි පන්දු 5 අපාගොස් රැගෙන එන පන්දු කිසියක තැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණ නැවතත් ජනාධිපති ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වයේ ලකුණු 12 දක්වා එනවා. 12යි 10යි ලකුණු සටහන. සූදානම් වෙන නැවත පන්දු පිරිනැමීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සමගින් නැවත සැකසුම නිදහස් යොමුවකට උත්සාහය.
ඒවර ස්ථානගත කරන ලද පන්දු පසුපස කලාපයට හරවා එල්ල කරන ලද පහර සමගින් නැවතත් මෙන්න ප්‍රබල පන්දු පහර ගොඩ ගැනීම සමගින් නැවතත් උත්සාහය රේවත මධ්‍ය විද්‍යාලයේ පිටිකව නිදහසේ යොමු කළ පන්දුව සමගයි ඒවර දැඩි ප්‍රහාරයේ ගොඩ ගැනීම සමගින් පසුපස කලාපයට ඒවර ප්‍රහාරයේ කිසි ස්පර්ශයකින් තොරව ක්‍රීඩා පිටියේ නිවතට යොමු සිදුවන්නේ අවසරයෙන් ලකුණ නැවතත් රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 11යි ලකුණු 12ක් ලෙසයි සටහන් වන්නේ ලකුණු 11යි ලකුණු 12යි නැවතත් ක්‍රීඩා පිටියෙන් ඒවතට පන්දු ලකුණක් ලැබෙනවා රේවත මධ්‍ය විද්‍යාලයට එරෙහිව 13 වන ලකුණ ලබා ගන්නේ ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩකයා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබාගත් පන්දු සැකසුම පෙර පරිදිම නිදහසේ එල්ල කළ පහර කොට ගැනීම සමගින් නැවතත් මෙන්න පසුපස කලාපයට ඒවර සාර්ථකයි ලකුණු තත්ත්වය ලකුණු 12 දක්වා එනවා 12යි දැන් 13 වන ලකුණයි ලබා ගන්නේ 13යි 13යි සම ලකුණු සඳහන් වීමක් කණ්ඩායම් දෙකම සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැහැ 14 වන ලකුණ ලබා ගන්නේ 14යි 13යි ලකුණු සටහන උඩවලව රේවත ලකුණු 14යි ලකුණු 13යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සාර්ථක පන්දු පිරිනැමීම ලබාගත් පන්දු සැකසුම නිදහස් යොමුව ඒ සමගින් නැවත සැකසුමක්ද මෙන්න උත්සාහය ඒවර අරවා එල්ල කළද පහර ක්‍රීඩා පිටින් නිවතටයි ලකුණක් ලැබෙනවා දැන් නැවතත් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම 14යි ලකුණු 14යි උඩවලව රේවත කණ්ඩායම සම ලකුණු සටහන් වීමක් තමයි පෙන්නුම් කරන්නේ ලබා ගැනීම සැකසුම නිදහසේ යොමු කරන්නට ගත් උත්සාහය එයත් සාර්ථක වන්නේ නැහැ ලකුණ නැවතත් උඩවැලව රේවත විද්‍යාලීය කණ්ඩායමට URC ලකුණු 15යි 14යි URCC ලකුණු 15යි 14යි මෙන්න නැවතත් සාර්ථකයි ඒවර ප්‍රහාරය වැලැක්වීමක් හරිමින් ක්‍රීඩා පිටිය තුලට එල්ල කළ පහර ලකුණු තත්ත්වය ලකුණු 15යි 15යි ලකුණු තත්ත්වය ලකුණු 15යි 15ක් ලෙස සම ලකුණු සටහන් වීමක් උඩවලව රේවතයේද ආතන්ඩිය ජනාධිපති විද්‍යාලයට පළමු සාර්ථක වන්නේ නැහැ එවර පන්දු පිරිනැමීම දැල තුලටයි යොමු වන්නේ අවසරේ ලකුණ නැවතත් උඩවලවට 15යි 16ක් ලෙසින් ලකුණක් ඉදිරියෙන් දැන් උඩවලව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සමගින් සැකසුම පසුපස කලාපයට හරවා එල්ල කරන ලද පහර ස්ථානගත කරන්නට ගන්නා උත්සාහය තුල ගොඩගත් පන්දුව ඒවරත් සාර්ථකයි ලකුණු තත්ත්වය ලකුණු 16යි 16යි හිමායා නෙත්‍රාංජලී කියනවා ජනාධිපතිය ගැම්මක් තමයි කියලා බලමු ජනාධිපතියද එහෙම නැත්නම් හිමායා උඩවලවද මේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා දෙන තවම කණ්ඩායම් දෙක උණුසුම් තරගයක් ලබා දෙනවා 16යි 16යි මේ නැතත් සාර්ථක යොමු කිරීමක් ලබාගත් පන්දු සැකසුම හරවා එළගෙන ලද පහර දැල තුලටයි 17 වන ලකුණ ලැබෙනවා 17යි 16යි ලකුණු තත්ත්වය
17යි 16යි සූදානම්. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම ඒවර ක්‍රීඩා පිටිය තුල නිදහස් යොමුවක් ලකුණක් ලැබෙනවා නැවතත් උඩවලවට ලකුණු තත්ත්වයේ ලකුණු 17යි 17යි ලකුණු සටහන් පූර්ය 17යි 17යි සූදානම් පන්දු පිරිනමන්න වෙන නැවතත් රේවතෙන් පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර කරවයිල කරන ලද පහර වැලැක්වීමේ වැදියල නැගුණු පන්දුව ඒවර ගොඩ නැගීම සමගින් නැවතත් ඒවර හැකියාවක් වැලැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දැල තුලට යොමු සිදුවන්නේ ලකුණ නැවතත් උඩවලව රේවත විද්‍යාලීය කණ්ඩායමට 18යි උඩවෙල ජේන්සි කමෝන් ආදරය කියන ගමන යොමු තරගයේ වෙතට මෙන්න නැවතත් ප්‍රහාරය උන්චි නිවැරදි කිරීමක් උඩවලවට මේ යාළුවනේ උඩවෙල රේවත විද්‍යාලයේ උඩවෙල ඔන්න මතක් කළා උඩවෙල රේවත මධ්‍ය විද්‍යාලයේ සහ නාතඩිය ජනාධිපති අතර තමයි තරගය පැවැත්වෙන්නේ. ලකුණු තත්ත්වයේ ලකුණු 18යි සම ලකුණු සටහන් වීමක් කණ්ඩායම් දෙක සූදානම් නැවතත් මෙන්න යොමු කිරීමට පන්දු පිරිනැමීමට සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම ඒවර නිදහස් යොමුවක් ස්ථානගත කිරීම සාර්ථකයි. ලකුණ නැවතත් උඩවෙල ජාතික පාසලට උඩවෙල රේවත මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වයේ ලකුණු 19යි 18යි ජේන්සි කමෝන් කියලා ප්‍රදීප මුතුමාල් මතක් කරලා දින වෙලාවෙ වුණත් ජේන්සි කොල්ලෝ කෙල්ලෝ ඔක්කොමලා එකතු වෙලා ඉන්න වෙලාවක අපි එමු තරගයට මෙන්න නැවතත් සාර්ථක යොමු කිරීමක් ලබාගත් පන්දු සැකසුම නිදහසේ යොමු වන පන්දුව ස්ථානගත කිරීම අපේ අකිල සහෝදරයාත් ලයිව් එකට ආව ඕම් කියලා දාලා දිනවා තරිඳු මහේෂ්වරන් ඉතින් අකිල හායි බ්‍රදර් ආදරෙන් එකතු කරගන්න ඔයාව මේ වෙලාවේදී අකිල සහෝදරයා අපි සජීවී තරග මාලාවට සාර්ථක පන්දු පහරක් කොට ගැනීම සමගින් නැවතත් ස්ථානගත කිරීම උඩවෙල ආදරය කියලා කේස්කේ හේරත් මතක් කරන වෙලාවේ ලකුණ නැවතත් නාත්පන්තියට ලකුණු තත්ත්වයේ ලකුණු 19යි 19යි සම ලකුණු සටහන් වීමක් කණ්ඩායම් දෙකම පන්දු පිරිනමන්නට සූදානම්. දැන් නැවතත් පන්දු යොමු කිරීම නාත්පන්තිය පන්දු පිරිනැමීමේ අවස්ථාව සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුමේ සමගින් නිදහස් යොමුවක් අනවබෝධය වාසියක් කරගනීවිද ජනාධිපතිය සාර්ථකයි. නැවතත් ලකුණ හිමිවනවා ජනාධිපති කණ්ඩායමට. සූකිරි කොල්ලත් ලයිව් එකේ ඉන්නවා කියලා දාලා තිනවනේ. ඉතින් සූකිරි කොල්ලවත් ආදරෙන් එක හසු කරගන්නවා මේ වෙලාවේදී. හරදු මහේෂ් අපිට මතක් කරලා තිනවා සූකිරිත් මේ වෙලාවේ ලයිව් එකේ ඉන්නවා කියලා. ඉතින් සූකිරි අවත ආදරෙන් එකතු කරගෙන අපි යමුනවා සජීව විකාශයට 20යි 19යි 20යි 19යි ජනාධිපතිය 20යි රේවතය 19යි වෙන නැවතත් පන්දු පිරිනැමීම එවර නම් සාර්ථක වන්නේ නැහැ. ලකුණක් තිබුණා නැවතත් උඩවෙල රේවත මධ්‍ය මහාවිද්‍යාලයට සාර්ථක යොමු කිරීම ලබා ගැනීම පන්දුව සැකසුම පෙර පරිදිම ස්ථානගත කිරීම නිදහසේ යොමු කරන පන්දුවක්ද ස්ථානගත කලා පසුපස කලාපයට සමගින් කොට ගැනීම මෙන්න නැවතත් සාර්ථකයි. ජනාධිපති ප්‍රහාරය ලකුණු තත්ත්වයේ ලකුණු 21යි 20යි ලකුණු තත්ත්වයේ ප්‍රදීප මුතුමාල් ෂොට් එක ආතරය කියලා තමයි මතක් කරලා තිනවනේ. ෂොට් එක ගැම්ම ආතරය කියලා මතක් කරන වෙලාවේ 21යි 20ක් ලෙසින් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීමට ඒවරත් අනවබෝධය ABC දෙවන ලකුණ ලැබෙන්නේ 22යි 20යි තරගයේ රේවතෙන් ගිලිහි යනවාද අපි බලමු. ඒ සමග කෙටි විවේකයක් ලබා ගන්නවා දැන් චතු
හලහකෝන් ඉන්නවා ලයිව් එකත් එක්ක හලහකෝන් අපි ආදරය එකතු කරන චතුව හලහකෝන් රේවතේට ජය වේවා ආදරය කියලා මතක් කරලා දිනවා චතුවෝන් ඉතින් ආවත් ආදරෙම කාසු කරගෙන ගමන් අපි යමු කෙටි වේගයට ලකුණු 22යි 20යි 22යි 20ක් ලෙසින් රේවතේට වඩා ලකුණු දෙකක් ඉදිරියෙන් මේ දෙවන වටය තුල ජනාධිපතිය ප්‍රථම වටේ ජයග්‍රහණය ජනාධිපතිය තමන් සතු කරගෙන ඉන්න මොහොත Visi DKI visai. Baik sudanam කෙටි වේගෙන් අනතුරු පන්දු පින්නමන්නට රේවතයට වඩා ලකුණු දෙකක් ඉදිරියේ. අපලමු රේවතයේද ජනාධිපතියද සාර්ථක පන්දු පිරිනැමීමක් නැවතත් පාස්වෙන් ඒ ලකුණ බාරපත් කරන මම හිතන අංක 3 ක්‍රීඩිකාව තරගය තුල සිටියත් දැන් ඇය තරගයෙන් ගිලිහි තිබෙන ආකාරයක් ඇගේ ඒකාග්‍රතාවය ජනාධිපති ජය වේවා කියලා හිමායා නේත්‍රාංජලි මතක් කරලා තියෙන වෙලාව ලකුණු 23යි 20යි දැන් තවත් ලකුණු දෙකයි අවශ්‍ය වන්නේ. හොඳයි එවර නැවත පිරිනැමීමක් සංජා කරනවා විනිශ්චයකාරවරයා මම හිතන්නේ ප්‍රධාන විනිශ්චය අවසර ලබා දෙන්නට ප්‍රථමයෙන් සිදු කළ පන්දු පිරිනැමීමක් ලෙසයි සඳහන් වන්නේ. සාර්ථක පන්දු යොමු කිරීම ලබාගත් පන්දු සැකසුමා ඒවර ස්ථානගත කිරීමක් තුලයි දැන් 24යි 20යි එක ලකුණයි මැච් පොයින්ට් අවස්ථාවේ පසුවන්නේ නාතලිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම අවසන් මහා තරගයට පාන්දුර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සමග තරග වදින්නට හැකියාවක් ලැබෙන්නේ කාටද? ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සමග තරග වදින්නට ජනාධිපතියට හැකියාවක් තිබුණාද? අපි බලමු. එක ලකුණයි ජනාධිපතියට අවශ්‍ය. ඔවුන් මේ වටේ ජයග්‍රහණය කළොත් අවසන් මහා තරගයට ඔවුන් සුසුකම් ලබා දෙනවා. මෙන්න නැවත. ප්‍රහාරය වැලක්වීමේ වැඩි පැමිණි පන්දුව. කොට නැගුණු පන්දුවේ සමගින් නැවතත් හරවායල කළද පහර. අබාගොස් නැගෙනින පන්දුව. නැවත නිදහසේ යොමු කිරීම. ලැබින් ප්‍රහාරයේ කොට ගැනීම සමගින් නැවතත් මෙන්න උණුසුම් රැලියක් ක්‍රියාත්මක වන්නේ දැන් සාර්ථක පන්දු පහරක් කොට ගැනීම සමගින් නැවතත් හරවයිල කළද පහර සාර්ථකයි 25 වන ලකුණු ලැබෙන උණුසුම් රැලියක නිමාවක් සටවන්නන්නේ 25ට 20ක් ලෙසින් තරග වට දෙකට බිඳුවක ජයග්‍රහණයක් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලය ලබා ගන්න යනුව දවසේ පැවැත්වෙන අවසන් මහා තරගයට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සමගින් අවසන් මහා තරගයට රාත්‍රී 4ට පැවැත්වෙන තරගයට සුසුකම් ලබන්නේ නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම. ඒ වගේම ඊට ප්‍රථමයෙන් අපි 3 වන ස්ථානයේ සඳහා වූ තරගයක් සජීවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරගය උඩවලව රේවත මධ්‍ය විද්‍යාලය කණ්ඩායම සමග උඩවැලව රේවත මධ්‍ය විද්‍යාලය කණ්ඩායම සමගින් ජනාධිපති බී කණ්ඩායම අතරයි පැවැත්වෙන ඉතින් මේ තරගයත් සජීවීකරණය කිරීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඊටමත් ඉක්මනින් ඔබ හා එකාසු වීමේ බලාපොරොත්තු වෙන රණී නෙසලි සජීවී කාශයත් එක්ක අපි ඊටමත් ඉක්මනින් එනවා 3 වන ස්ථානයේ සඳහා ඔබට තරගය අරගෙන.